රජයටත් ලක් ජනතාවටත් අමතක නොවන ඓතිහාසික දිනයක් උදා කරමින් ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදා යානය මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහරැජින සහ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුවන් රැගෙන කටුනායක ගුවන් තොටුපළට සැපත් විය. ලක් රජයේ ආරාධනය පිළිගෙන රාජකීය යුවළ මෙහි පැමිණියේ ශ්‍රී ලංකාවේ සර්වජන ඡන්ද බල ස්වර්ණ ජයන්ති උළෙලට සහභාගී වීම පිණිසයි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උතුමාණන් සහ එම ආර්යාව රාජකීය අමුත්තන් පිළිගෙන අග්‍රාමාත්‍යතුමන් සහ එම මැතිනිය හඳුන්වා දෙන ලදී. ඉන්පසු ඇමති මණ්ඩල සහ ඒ මහත්මීන් හඳුන්වා දීම සිදු විය. එලිසබෙත් මහරැජින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගැනූ රාජකීය උත්තමාචාර පෙළපාලිය පරීක්ෂා කළාය. ගුවන් තොටුපළ සිට අගනුවර දක්වා මහරැජින සහ ඈපානන් කැඳවාගෙන එන ලද්දේ අභිමානවත් රාජකීය පෙරහැරකින්. ඓතිහාසික රිය පෙරහැර ගමන්ගත් මහමග දෙපස එකම හිස් ගොඩක් වූ අතර ලොකු කුඩා බාලමහලු මහා පිරිස් දෙරට කොඩි ලෙලවමින් නොකඩී ප්‍රීති ഘോഷා කළහ. රිය පෙරහැර හවස් වරුවේ හිරු බැසයත්ම ජනාධිපති මන්දිරයේ අභියසට සම්ප්‍රාප්ත විය. ජනාධිපති මන්දිරයේ අභියසදී මහරාජනීය වෙනුවෙන් රාජකීය උත්තමාචාර්ය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකා පාබල හමුදාව විසිනි. කොළඹ ගාලු මුවදර පිටියට මෑත අතීතයේ රොක් වූ විශාලතම පිරිස පැමිණියේ ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී 50 වසරක් පිරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ ඓතිහාසික උත්සවය නැරඹීමටය. ජනාධිපති මන්දිරයේ සිට මහරැජින සහ එඩින්බරෝ ඈපානන්ද ජනාධිපති සහ එම ආර්යාවද ගාලු මුවදර විශේෂ වේදිකාව වෙත පැමිණීමෙන් පසු දෙරට ජාතික ගී වාදනය විය. නිදහස් ශ්‍රී ලංකාවේ ඉතා සුවද රාජ්‍ය නායිකාවක් වශයෙන්ද ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් වික්ටෝරියා යෝජනා ක්‍රමය සහ රුපියල් කෝටි 100 ගණනක් පරිත්‍යාග කළ රාජ්‍යක මහරාජනීය වශයෙන්ද ශ්‍රී ලංකා ජනරජයත් මහ ජනතාවත් දෙවෙනි එලිසබෙත් රාජෝත්තමිය පිළිගත්තේ අසීමිත සුවදතාවයකින්. ඉන් අනතුරුව කොළඹවට පාසල් සිසුන්ගේ තූර්ය වාදන කණ්ඩායම් සහිත අලංකාර ආචාර පෙළපාලියක් පැවැත්වුණි.
අතිගරු ජනාධිපතිතුමා කතා කරමින් මෙසේ පැවසුවා. ආදරෙන් පිළිගන්නවා. අවුරුදු 50කට ප්‍රථම ලාංකීකයෝ සර්වජන ඡන්දය පාවිච්චි කරමින් තමන් වෙනුවෙන් වැඩ කරන මන්ත්‍රීවරු තේරුවා. එලිසබෙත් මහරජන කතා කරමින් 1931 දී සර්වජන ඡන්ද බලය ලංකාවට පිරිනැමීම ගැන බ්‍රිතාන්‍යයේ සියලු දෙනාම කැමැති නොවුවත් කැමැති වූවන් තුල ලක් ජනතාව ගැන මහත් විශ්වාසයක් තිබුණ බවත් එම විශ්වාසය තහවුරු වුණ බවත් පැවසුවා. Affecting our relationship. And our two countries now stand together as equal, independent members of the Commonwealth. We may be geographically far apart, but through our historic links and our common beliefs, we have developed feelings of mutual regard which overcome the tyranny of distance. We are friends and shall remain so. We wish you every possible success in your endeavors to achieve economic progress along the path of freedom and democracy.